තාත්තා කෙනෙක් දුවෙක්ගේ ආත්ම ගෞරවය ගැන කොච්චර හිතනවද? එක දවසක් එක දුවෙක් ආදරේ පැනදුනා කියලා ගිහිල්ලා කෝච්චියට මේ කෝච්චියට පනින දුවගේ හිස වෙනම කඳ කොටස වෙනම මේක ආරංචි වෙන තාත්තා දුවගෙන යන්නේ රේල් පාරට. දුවගෙන ගිහිල්ලා අර දුවගේ අර කඳ කොටස උස්සගෙන එන ගමන් ඒ දුවගේ ඈත් වෙලා තියෙන ගවුම අරගෙන අර දුවගේ දනිස් දෙක වහනවා. පුතේ මැරුණු දුවගේ ආත්ම ගෞරවේ තාත්තා ආරක්ෂා කරන්න හදනවා නම් ඔය නිර්වත පෙන්වන්න එපා කාටවත්. මොකද තාත්තා ආසයි එක දවසක ලස්සන මනමාලියෙක් කරලා ලස්සනට ගෙදරින් යවන්න. මොකද ඊට කලින් අඬන්න තාත්තා කැමති නෑ පුතේ. අඬන්න කැමති නෑ. මේ ළඟදී රෑ 12ට එක දුවෙක් යනවා ගෙදරින් පැනලා. එයාගේ ආදරවන්තයා හොයාගෙන යන්නේ. තාත්තගේ ආදරේ මදි වුණා. මේ පහුවෙනිදා උදේ පාන්දර තාත්තා හැමදාම වගේ තේකත් අරගෙන යනවා දුවගේ කාමරේට. මේ කියලා බලනකොට මේ දුව කාමරේ නෑ. මේ තාත්තට තේක හැලි හැලි අර ගේ වටේම දිව්වා මගේ දුවේ කියලා කෑ ගගහ. නමුත් දුව ගෙදර නෑ. මේ දුව යන්නේ පැනලා යන්නේ අර පිරිමි ළමයා ගෙදරට. ඒ පිරිමි ළමයා ගෙදර අම්මයි තාත්තයි කැමති වුණාද? මේ දුවට අවුරුදු 1කමාරක් බැන්න. ඒ අම්මයි තාත්තයි අවුරුදු 1කමාරක් මොනවා කියලාද වෙන්නේ? නැහැදිච්ච කමට ගෙදරට ආපු කෙල්ල කියලා බැන්නේ. මොකද කිසිම පිරිමි ළමයෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති නැහැ නැහැදිච්ච කමට ගෙදරට කෙල්ලෙක් එක්කන් එනවට. අවුරුදු 1කමාරක් බැන්න. තාත්තගෙන් කෑම එකක් ඉල්ලන්න කලින් මේ දුවට කෑම එකට කෑම දෙකක් ලැබුණේ. අද කන්න නැහැ. අද කෑම එකක් ඉල්ලනකොට ආදරවන්තයාගෙන් ලැබුණේ කණේ පාරක්. අවුරුදු 1කමාරක් ගත වෙනකොට පුංචි දරුවෙකුත් හම්බ වෙලා. ඒ පුංචි දරුවට දෙන්න අද කිරිනේ. කිරි පැකට්ටක් ගන්න සල්ලි නෑ. මතක් වෙනවා තාත්තා එකින් එකට කිරි පැකට් ගෙනල්ලා දුන්න විදිහ මේ දුවට. මට මතක් වෙලා ගන්න ඔයා ගෙදරට කෝල් එකක්. මේ කෝල් එක ආන්සර් කරන්නේ තාත්තා. මේ තාත්තා හැබැයි වචනයක්වත් කතා කරන්නේ නැහැ. මේ දුව අඬන සද්දය අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඒ තාත්තා ෆෝන් එක කට් කරලා දැම්මා. පුතේ පැය 3-4ක් යනකොට අර ගෙදර මිදුලේ ඇවිල්ලා වාහනයක් නවත්තන සද්දේ මේ දුවට ඇහුණා. මේ දුවට ඇහෙනවා අර ගෙදර ඉස්සරහ දොර ගාවින් ඒ දුව ජීවිතේ අහපු ලස්සනම වචනේ ඇහෙනවා ලස්සනම කටහඬක්. ඒ තමයි තාත්තා කෑ ගහනව ඇහෙනවා. දෝණී කියලා මගේ දෝණී කියලා ගේ ඉස්සරහ දොර ගාව ඉඳගෙන අර චූටි දරුවා තුල්ලු කරගෙන දුවල ඇවිල්ලා දොර අරිනකොට අම්මයි තාත්තයි දොර ගාව හිටගෙන අර චූටි දරුවව අම්මා වඩා ගන්නකොට පුතේ අච්චර ලොකු දුවව තාත්තා වඩාගත්තේ හරහට. තාත්තා වඩාගෙන කිව්වේ පුතේ උඹ මට තාමත් බරක් නෙවෙයි කියලා. මං ඔබට හෙටත් කිරි පැකට් එක ගෙනල්ලා දෙන්නම් දුවේ කියලා. පුතේ හිතන්න කවුරුවත් ගාව අඬන්න කැමති නැති සද්දන්ත යෝධයෙක් ඉන්නෝ ගෙදර මං වෙනුවෙන් අඬන්න බලාගෙන. අද දුවලා ගෙදරින් පැනලා ගියාම පුතේ තාත්තලා පොලිසියට ඇවිල්ලා පිස්සු බල්ලෝ වගේ දුවන්නේ. දුවලා හොය පුතේ හිතන්න ඒ දුක දෙන්න බා කවදාවත් තාත්තා කෙනෙකුට. ලස්සන රෝස මලක් චූටි කාලේ නිර්මාණය කරේ. ලස්සන දේවල් අරන් දීලා. මොකද චූටි කාලේ ඉඳන් අරන් දුන්න අර ලස්සන කොණ්ඩබූල්, ලස්සන වලලු ඒව හෙලවෙනකොට දුවනකොට තාත්තා හරි ආසාවෙන් ආදරෙන් දුවගේ දිහා බලාගෙන හිටියේ. පුතේ හැබැයි ඒ බලන් හිටපු තාත්තට කවදාවත් දුකක් ඇති වෙන විදිහේ වැඩක් කරන්න එපා දුවෙක් විදිහට. කවදාවත් ඒ දුකක් දෙන්න හිතන්නවත් එපා තාත්තා කෙනෙකුට. මොකද තාත්තා කෙනෙක් දුවෙක්ව හදන්නේ රෝස මලක් වගේ මේ ජීවිතේ ඕන දෙයක් දෙන්න පුළුවන් විදිහට. ඕන දෙයක් දෙන්න පුළුවන් විදිහට. බාන පුතේ මේ තාත්තත් ඒ වගේමයි. මේ තාත්තා ඒ තාත්තගේ දුව වැටිලා ඒ දුවගේ ඇස් දෙක පේන්නේ නැති වෙනවා. මේ තාත්තා ඒ දුව වඩාගෙන දුව අරගෙන හැම තැනකටම යනවා මේ දුවගේ ඇස් දෙක සනීප කරන්න. මොකද තාත්තා කෙනෙක් ආසයි දුවෙකුට ලස්සන ලෝකයක් පෙන්වන්න. තාත්තා කෙනෙක් ආසයි මේ ජීවිතේ ලස්සන තැන් දුවෙකුට පෙන්වන්න. පුතේ හිතලා බලන්න මේ තාත්තත් මේ දුව අරගෙන පුළුවන් හැම තැනකටම යනවා ඒ දුවගේ ඇස් දෙක සනීප කරන්න. මොකද ඔබ චූටි කාලේ ඉඳන් එක දේවල් පෙන්නලා ලස්සන තැන් පෙන්නලා මේ ජීවිතේ ලස්සන කරන්නේ නැති. ඔබේ තාත්තත් මේ වගේම පිටිපස්සෙන් ඉඳගෙන වැටෙන්න දෙන්නේ නැතුව දුව බලාගත්තේ වාර ගණන් අනන්තවත් තියෙන්නේ නැති. අද මේ තාත්තගේ අතේ සල්ලි නේ
ඒ තාත්තා එක එක තැන්වලට යනවා සල්ලි ඉල්ලගෙන. ඒ තාත්තා ගොඩාක් අයගෙන් උදව් ඉල්ලනවා. අනේ මගේ දුවගේ ඇස් දෙක සනීප කරලා දෙන්නකෝ කියලා. හැබැයි පුතේ කවුරුවත් මේ තාත්තට උදව් කරන්න එන්නේ නැහැ. ඒ තාත්තා බැරිම තැන ගිහිල්ලා දෙවියන්ට කියනවා මගේ දුවගේ ඇස් දෙක සනීප කරලා දෙන්න කියලා. හැබැයි පුතේ කවුරුවත් මෙයාට උදව් කරන්න ආවේ නැහැ. හැබැයි ඒ තාත්තා එක දවසක ඒ දුවගේ ඇස් දෙක සනීප කරා. ඒ දුව ආසයි මේ ලෝකේ ඉන්න හොඳම කෙනාගේ මූණ බලන්න. හොඳම කෙනා ආදරේම කෙනා යාගේ දිහා බලනවට තාත්තේ කියලා කතා කරන්නේ දුව තාත්තට. පුතේ කතා කරනකොට හිතන්න තාත්තගේ ඇස් දෙක තමයි මේ දුවට දීලා තියෙන්නේ. පුතේ ඒ වගේ යෝධෙක් ඔබේ ජීවිතේ පිටිපස්සේ ඉන්නකොට පුතේ වෙන වෙන දේවල් හොයන්න යන්න එපා මේ ජීවිතේ මග හරියදී. වෙන වෙන දේවල් වල ඔය හිත පැටලිලා නම් පුතේ නැවත ඔය හිත ලියාගෙන අද දවසේ මේ ශාලාවෙන් එළියට යන්නේ ජීවිතේ දිනලා මගේ තාත්තට දවසක මට කියලා දුන්නේ අකුරු වලින් ලස්සන ජීවිතයක් මගේ තාත්තට රන් දෙන්න කියලා. මොකද මම නම් මගේ ජීවිතේ දැකපු එකම දෙවි කෙනා තමයි මගේ තාත්තා. මේ ඇස් දෙකෙන්. මොකද අදටත් මගේ ජීවිතේ මට දෙයක් වැරදුනොත් මං ගිහලා මගේ අර වයසක අප්පච්චි ගාව වාඩි වෙන්නේ. උදේ මට අදටත් මගේ අප්පච්චිගේ උපදෙස් ටික මට අදටත් ඕනි. මොකද ඔබට අහන්න දෙයක් නැහැ ඔබ තාම පාසල් දරුවෝ.